ආකර්ශනීය කතා, ආකර්ශනීය රැඟුම්, ආකර්ශනීය විලාසිතා දැක්ක ගමන් අපේ අවධානය දිනා ගන්නවා. ආත්ම විශ්වාසයෙන් කතා කරන කෙනෙක් දැක්කොත් අපිට එතන පේනවා බලය තියෙනවායි කියලා. නාර්සිසිස්ට් කෙනෙක් දැක්කත් එතන බලය තියෙනවා වගේ පේනවා. දීප්තිය වැඩි වෙන තරමට බලය විහිදෙනවා වැඩි. පොඩ්ඩක් ඉන්න. මෙයාලා ළඟ ඇත්තටම බලය තියෙනවද? නැත්තම් මෙයාලා කරන්නේ බලය තියෙනවායි කියලා පෙන්නන එකද? ඔයා මේ ඔක්කොම පැත්තකට වෙලා බලන් ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාටයි මේ වීඩියෝ එක. ඔයා ගැන විශ්වාසය තියාගන්න. ඔයා කවුද කියලා ලෝකයට පෙන්වන වෙලාව ඇවිල්ලා. ඔයා ගැන ආත්ම විශ්වාසයෙන් ඉන්න. වගේ අයිසින් තාරුපු වචන ගැන නෙමෙයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. බාහිර උපයෙන් මිනිස්සු මනින මේ ලෝකේ තියෙන සැබෑ අවි ආයුධ ගැන. Strategic weapons. Appear weak when you are strong, strong when you are weak. ඔබ ශක්තිවන්තයෙක් නම් දුර්වලයෙකු ලෙස හැසිරෙන්න. දුර්වලයෙකු නම් ශක්තිවන්තයෙකු මෙන් හැසිරෙන්න. සංසු මෙහෙම කියන්නේ. මේක දැක්ක ගමන් අපිට හිතෙන රඟපෑමක් කියලා. ඒත් අපේ ජීවිතේ ඇත්තටම මෙහෙම වෙලා තියෙනවයි කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔව් ඇත්තටම මෙහෙම වෙලා තියෙනවා. යන්න ඔයාගේ ළමා කාලයට. ඔයාට දුර්වලයෙකු වගේ හැසිරෙන්න උනේ හිතන දේ කියන්න බැරි වෙච්ච වෙලාවට. අනිත් අයගේ වැරදි පෙන්වන්න ගිය වෙලාවට. අනිත් අයට වැඩිය කැපී පෙනෙන්න ගිය වෙලාවට. කවුද ඔයාට මෙහෙම කෙරුවේ? ඔයාට මෙහෙම කෙරුවේ සිස්ටම් එකකින්. කවුද ඒ සිස්ටම් එක? දෙමව්පියෝ වෙන්න පුළුවන්. ගුරුවරු වෙන්න පුළුවන්. බොස් වෙන්න පුළුවන්. සහකරු හෝ සහකාරිය වෙන්න පුළුවන්. එයාලට ඕනකම තිබෙවව සෞම්‍ය කෙනෙක් කරන්න. ඔයාව හැඟීම්බර කෙනෙක් කරන්න. ඔයාව අන්න පිළිපදින කෙනෙක් කරන්න. ඇයි එහෙම යාලා කරන්නේ? ඔයාව පාගගෙන ඉන්න ලේසි වෙන්න. ඒත් ඇයි ඔයාව පාගගෙන ඉන්නේ? එතකොට යාලට පුළුවන් ඔයාව ලේසියෙන් පාලනය කරන්න. ලස්සන හිම වැස්මකින් වැසුණු මේ සුන්දර ගිරිශිකරය අස්සේ තියෙන්නේ කැකෑරෙමින් බුබුලු දමමින් ගම් දනව් විනාශ කරන්න පුළුවන් ශක්තියක් කියලා එයාලා හීනෙන්වත් හිතන්න නැතුව ඇති. මනුෂ්‍ය ජීවිතය ගැන සියුම් නොනවතින විශ්ලේෂණය, මිනිසුන්ගේ ඉදිරි පියවර ගැන අවධානය සහ හැඟීම් ඇතුලේ හිර වෙලා තියෙන මනුෂ්‍ය ජීවිතයේ අවදානම. උඩින් නර වගේ දේවල් එනකොට යටින් ප්‍රොසෙස් වෙන්නේ මේ විදිහට. මේ බ්ලයින්ඩ් ස්පොට් එක තමයි ඔයාගේ ජීවිතේ එනර්ජි පොයින්ට් එක. විද්‍යාව මේක දකින්නේ කොහොමද? මිනිස් මොළය හරිම කම්මැලි. නිතරම ෂෝට් කට්ස් හොයා ගන්නවා ප්‍රශ්න විසඳ ගන්න. අපි ඒවට කියන්නේ හියුරිස්ටික්ස් කියලා. හයියෙන් කෑ ගහනවා නම් එතන බලය තියෙනවා කියලා අපි හිතනවා. ලස්සන බොඩි ලැන්ග්වේජ් එකක් තියෙනවා නම් එයා ආකර්ශනීයයි කියලා හිතනවා. හොඳට කතා බහ කරනවා නම් මෙයා නායකත්වයට සුදුසුයි කියලා හිතනවා. සයිකොලොජි වල අපි මේකට කියන්නේ හලෝ ඉෆෙක්ට් කියලා. එකාංශයකින් කෙනෙක්ගේ ශක්තිය අපිට පේනවා නම් අපි හිතනවා එයාට හැමදේම කරන්න පුළුවන් කියලා. අපිව වෙලා ගන්න තවත් මායාවක් තියෙනවා. ස්පොට්ලයිට් ඉෆෙක්ට්. සමාජ කැපී පේන්න දඟලන කෑ ගහන කෙනා හිතනවා එයා මුළු සමාජයේම අවධානය දිනාගෙන ඉන්නේ කියලා. සිස්ටම් එකත් හරි කපටි. සිස්ටම් එකත් මුළු සමාජයට මේත්තු ගන්නනවා. නායකත්වයේ ලක්ෂණයක් තමයි මෙයා මේ පිළිබිඹු කරන්නේ කියලා. එයා වගේම කැපී පේන්න දඟලන කෑ ගහන හිස් මිනිස්සු එයාව අනුගමනය කරනවා. අර විදිහටම කෑ ගහගෙන දඟලගෙන සමාජයේ කැපී පේන්න උත්සාහ කරනවා. නිහඬ බුද්ධිමත් මිනිස්සු නිතැතිම්ම සමාජයෙන් කැපිලා කොන් වෙලා ඉන්නලා යනවා. ඒත් එයාලට දැන් නමුත් දේවල් පේන්න පටන් ගන්නවා. සිස්ටම් එකෙන් රිජෙක්ට් වෙනකොට මේ කට්ටිය කරන්නේ සිස්ටම් එකෙන් එළියට ගිහිල්ලා පැත්තක ඉඳගෙන සිස්ටම් එක මොනිටර් කරන්න පටන් ගන්නවා. සිස්ටම් එක ඇතුලේ ඉන්න අයට නොපෙනෙන ගොඩක් දේවල් මෙයාලට පේන්න පටන් ගන්නවා. පීඩනෙන් ඉන්න කෙනා, අවධානයේ ඉල්ලන කෙනා, කැපී පේන්න දඟලන කෙනා, අනිත් අයව පාලනය කරන්න උත්සාහ කරන කෙනා මෙයා වෙන් වශයෙන් අඳුර ගන්නවා. සිස්ටම් එකට වදින තැන තමයි මෙන්න මෙතන. දැන් අපි කතා කරමු ට්‍රෝමා එක ගැන. පවුලේ ඉන්න නරකම කෙනා. එහෙම නැත්නම් ස්කේප්ගෝට්. එයාට තමයි පවුලේ තියෙන හැමදේම ඩම්ප් කරන්නේ. කෙනෙක් ආවේගයෙන් ඉන්නකොට ඒ ආවේගය පිට කරන්නේ පවුලේ ඉන්න ස්කේප්ගෝට්ට. පවුලේ ඉන්න ස්කේප්ගෝට් අදහසක් කියනකොට එයාව කෙලින්ම අයින් කරලා දානවා. පවුලේ ඉන්න ස්කේප්ගෝට් එයාගේ අයිතියක් ඉල්ලපු ගමන් එයාව පැත්තකට විසි කරලා දානවා.
මේ විදිහට කාලාන්තරයක් යනකොට එයාගේ සෙන්සර්ස් වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මෙයාට තරහ යන්න ළඟයි. ටෝන් එක ස්ටඩි කරනවා. මෙයාට කතා කරන්න හොඳම වෙලාව මොකද්ද? ටයිමිං ස්ටඩි කරන්න පටන් ගන්නවා. මෙයා බිව්වට පස්සේ පිස්සෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. පැටර්න් එක ස්ටඩි කරන්න පටන් ගන්නවා. ඒත් මෙයා එළියට එන්න බයයි. ඇයි ඒ? මෙයා එළියට ආවොත් මෙයාව පාගලා පොඩි කරලා විනාශ කරලා දායි කියලා මෙයාගේ නර්වස් සිස්ටම් එක කියනවා. පැටර්න් ස්ටඩි කරලා තියෙන හින්දා. ඒකින්ද පවුලේ ප්‍රශ්න ඔක්කොම එන්නේ මෙයාට. මෙයා ඒව ඉවසන් ඉන්නවා. රැකියාව කරන තැන කොච්චර උදව් කෙරුවත් මෙයාට කිසි අගය කිරීමක් හම්බෙන්නේ නැහැ. මෙයාගෙන් වැඩ අරගෙන ලකුණු දාගන්නේ තව කෙනෙක්. යාළු මිත්‍රයෝ මෙයාව ආශ්‍රය කරන්නේ මෙයාගෙන් වාසියක් ගන්න විතරයි. ඊට පස්සේ මෙයාව ඩම්ප් කරලා දානවා. ඔයා දැන් ඉමෝෂනල් හොස්පිටල් එකක් වෙලා තියෙන්නේ. පවුල, රැකියාව කරන තැන, යාළුවෝ. ඔය කියන සිස්ටම් තුනම ඔයා ගැන හිතන්නේ එකම විදිහකට. ඔයාට ඕන දෙයක් ඉවසන්න පුළුවන්. ඔයා කවදාවත් ඒ කට්ටියට එරෙහි වෙන්නේ නැහැ සහ ඔයා කවදාවත් ඒ අයව දාලා යන්නේ නැහැ. ඔයා තුල තියෙන සංයමය එයාලා හිතන්නේ දුර්වලකමක් කියලා. ඔයා තුල තියෙන ආචාරශීලීත්වය එයාලා හිතන්නේ නිවටකමක් කියලා. ජීවිතය කියන්නේ චෙස් ගේම් එකක්. හැමෝම බලන් ඉන්නේ තේජාන්විත ක්වීන්ගේ මූව්ස් බලන්න. පෝන්ස්ලත් සතුරංග කපාගෙන ඉස්සරහට යනවා. නිහඬ බිෂොප් මුළු ගේම් එකම අනිත් පැත්ත හරවනවා. ගේම් එක හරියට දන්න කෙනාට මූව්ස් 3ක් ඇති මේ ගේම් එකම ඉවරයක් කරලා දාන්න. පැත්තකට දාලා හිටිය ඔයාට බෝඩ් එක අධ්‍යයනය කරන්න වෙලාව හම්බුණා. අනිත් කට්ටිය බය නැතුව මූව්ස් ගත්තා. ඔයාට පෙනුනයි කියලා ඔයාට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා තමයි ඒ කට්ටිය හිතුවේ. ඔයා පැත්තකට දාලා හිටපු හින්දා ඔයා එයාලගේ මූව්ස් හරියටම දන්නවා. ඔයා දන්නවා ඒ මූව්ස් වල තියෙන බලය සහ ඒ මූව්ස් වල තියෙන වේදනාව. ඒක හින්දාම දැන් ඔයාව විනාශ කරන්න ඒ අයට ලේසියෙන් බෑ. ඔයා දැන් ලෝඩින් වෙපන් එකක්. අපි දැන් ඒ වෙපන් එක ලෝඩ් කරමු. පළවෙනි ස්ටේජ් එක name the pattern. මෙච්චර කාලයක් ඔයා නිකමෙක් දුර්වලයෙක් කිසිම වැඩකට නැති මිනිස්සෙක් කියලා හිතුවා වෙනුවට දැන් හිතන්න ඔයාව මේ තත්ත්වයටපත් කරුවේ සිස්ටම් එකකින්. ඒ සිස්ටම් එක ඔයාගේ ඇඟ ඇතුලේ දැන් තියෙනවා. මෙච්චර වෙලාවක් කිසිම වැඩකට නැතුව හිටපු ඔයාට දැන් ඔයා ගැන අගයක් පේන්න පටන් ගන්නවා. ඔයා මේ සිස්ටම් එක ඔයාගේ ඇඟ ඇතුලේ තියෙනවයි කියලා ඇක්සෙප්ට් කරගත්ත පළවෙනි මොහොතේම වෙන්නේ moves පේන්න පටන් ගන්න දොර විවර වෙනවා. Stage 2 data collection mode. හිතට හැඟීමක් ආපු ගමන් මේක ප්‍රකාශ කරන්න එපා. උපාය මාර්ගිකව ඒ ගැන අධ්‍යයනය කරන්න. තැනකට ගියාම බලන්න. එතන සතුටින් ඉන්න කෙනා කවුද? එතන දුකින් ඉන්න කෙනා කවුද? වැඩිපුරම ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනා කවුද? අවධානය දිනා ගන්න ආසම කෙනා කවුද? උපදෙස් දෙන්න කැමති කෙනා කවුද? උපදෙස් ගන්න කැමති කෙනා කවුද? මේ හැමෝම ගැන හොඳ අවධානයෙන් ඉන්න. අපි තවම කිසිම මූව් එකක් ගත්තේ නැහැ. අපි දැන් කරන්නේ මැප් කරන එක විතරයි. තුන්වෙනි ස්ටේජ් එක boundary and leverage. සෙල්ලම් කරන එක සුළුවෙන් පටන් ගන්න. පවුලක නම් කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් කියන්න මට දැන් කරන්න බෑ. මට මහන්සි. මම තව ටිකකින් කරන්නම් කියලා. එහෙම කියලා පැත්තකට වෙලා අධ්‍යයනය කරන්න. ඔයා කියපු දෙයට කැමති කෙනා කවුද? ඔයා එහෙම කිව්වහම තරහ යන කෙනා කවුද කියලා. රැකියාවක නම් පුළුවන් තරම් රැකියාවට අදාළ දේවල් කතා කරන්න වග බලා ගන්න. ඕනාවට වැඩිය පර්සනල් දේවල් ෂෙයා නොකර ඉන්න. කරන වැඩ පුළුවන් තරම් ඩොකියුමන්ට් කරලා තියාගන්න. එහෙම කරලා පැත්තකට වෙලා බලන් ඉන්න. ඔයාගේ වෙනස් වීම දරා ගන්න පුළුවන් කාටද සහ දරා ගන්න බැරි කාටද කියලා. යාළුවෝ අතරත් එහෙමයි. ඔයාගේ සීමාවන් නිර්ණය කිරීම 150කින් විතර වැඩි කරගන්න. ඕන කට්ටිය ඊට පස්සේ ඉතුරු වෙයි. එපා කට්ටිය නිකම්ම හැරිලා යයි. මේ විදිහට ඔයා කාලාන්තරයක් කරගෙන යනකොට ඔයාටම තේරෙන්න පටන් ගන්නවා සිස්ටම් එකක් ඇතුළේ ඉඳගෙන සිස්ටම් එකට ෆීඩ් කරනවට වැඩිය සිස්ටම් එකක් එළියේ ඉඳගෙන නිහඬව බලන් ඉන්නකොට ඔයාගේ තියෙන බලය වැඩි වෙනවයි කියලා. ඉල්ලමකින් එකපාර මැණික්කට මතුවෙන්නේ නැහැ. අර කැතට පේන ඉල්ලම් පස් ගොඩ පරිස්සමෙන් අධ්‍යයනය කෙරුවොත් තමයි අපිට ලස්සන මැණික් හොයා ගන්න පුළුවන්. බාහිරින් නවලස්සනට පේන දේවල් ඇස්සේ හුඟක් ලස්සන දේවල් තියෙනවා. ස්ට්‍රෙස් ඇන්සයිටි ට්‍රෝමාත් එහෙමයි. අපි ස්ට්‍රෙස් ඇන්සයිටි ට්‍රෝමා ගැන හිත හිටියොත්
අපිට ඒක හරි අවලස්සනට පේනවා. හැබැයි එතනින් එළියට පැනලා ඕක ඇතුලේ තියෙන සිස්ටම් එක අධ්‍යයනය කරන්න පටන් ගත්තොත් මිනිස්සුන්ගේ බිහේවියර්ස්, මිනිස්සුන්ගේ ආසාවන්, මිනිස්සු හැසිරෙන විදිය වගේ ලස්සන දේවල් අපිට පේන්න පටන් ගන්නවා. බය වැඩි වුණොත් ගොදුරට අහු වෙනවා. බය නැතුව සිස්ටම් එක අස්සට රිංගන්න ඔයාට හයිය තියෙනවා නම් ඒ සිස්ටම් එක අධ්‍යයනය කරලා ඔයාට සිස්ටම් එක ගොදුරු කරගන්න හැකියාව ලැබෙනවා. බය වෙලා ගොදුරක් වෙනවද? බය නැතුව ගොදුරු කරගන්නවද කියන තීරණය ඔයාගේ අතේ. මම ගිහින් එන්නම්.